හායි කට්ටිය. ඔන්න ඔක්තෝබර් 11 වෙනිදා මම ගියා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන නාරංගල කියන ගමේ නාරංගල කඳුවැටිය බලන්න. ඒක පටන්ගත්තේ අපි පාන්දර 1:30ට විතර කොළඹින්. ඉතින් අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා පාන්දර සවස් 5 ගානක විතර වගේ ඉර සේවය බලන හපුතලේ විව් පොයින්ට් එක ගාව නැවැත්තුවා. මෙන්න මේ වගේ ලස්සන විව් එකක් තමයි එතන තිබ්බේ. උදේ පාන්දරම හින්දා චුට්ටක් ෆ්‍රෙෂ් වෙලා නැගිටලා අපි ඉර සේවනයත් බලලා එහෙම්මම ෆොටෝස් කිහිපයකුත් අරගෙන කෙලින්ම නාරංගල දක්වා ගමනාන්තය පටන් ගත්තා. මේ ඉතින් තියෙන්නේ අතර ගත්ත පුංචි පුංචි කැප්චර්ස් ටිකක්. ඊට පස්සේ ඉතින් පටන් ගත්තේ තනිකරම අපේ ඩාන්ස් වලින්. කට්ටිය ඔක්කොම එදා අඳුරගත්ත අය ඉන්නවා. ඊට කලින් සිටින අය ඉන්නවා. අතට මේ ගමන ගියේ Travel ශ්‍රී ලංකා Facebook group එකේ මිස්ටර් මදුසංකගේ ඕගනයිසේෂන් යටතේ ගියපු ගමනක්. මේ මම ඒගොල්ලන් එක්ක යන දෙවෙනි ගමන. ඉතින් මේකෙදි මට මුණ ගැහෙන ගොඩක් අය මේ වීඩියෝස් වල ඉන්නවා. අපි හරි විනෝදෙන් කවදාකවත් මදුසංකගේ travels වලට මේ වගේ බැරියර්ස් තිබ්බේ නැහැ. අපි අපේ විනෝදේ ඕනෑමටත් වඩා හැඩියෙනුත් එක්ක මේ ගමනේදී ලැබුවා. ඉතින් මේ ඉන්නේ ප්‍රියංකා, එතකොට පෙරුවනි, සමිත, මේ වගේ චූටි නංගි, චානකය නම් ඒ වෙලාවේ ලොකු බර වැඩක පිටිපස්සට වෙලා හිටියේ. කොහොම හරි අපි දැන් අන්න සුන්දර පරිසරයකට ඇතුළත් වෙලා චුට්ටකට වාඩි වෙලා සබහා දහමේ විඳින්න ගත්තා. දැන් අපි නාරංගල කන්දට ළඟයි. මේ තියෙන්නේ යවට පරිසරය. පුංචි සීතලක් ඇඟේ දැවටෙනවා. ඒ වගේම අවුරස්නයක් නම් ඇත්තටම නැහැ. හරිම ඒක මට කියන්න දෙන්නේ. කොහොම හරි අපි නාරංගල කන්ද ළඟට ආවා. අපේ පොඩි එක්කනට පුංචි යාළුවෙකුත් හම්බුණා. ඉතින් කට්ටිය ඔක්කොම මෙන්න මේ පේන කන්ද නගින්න තමයි හදන්නේ දැන්. ඒ යන අතර පඩිපෙල් කිහිපයක් නගින්න තිබ්බා. සමහර තැන් ඇවිදීම් වුණා. සමහර ඒවා තේවත්තක් මැදින් වුණා. ඔයාලට මේ අද්දි පෙයි. අමාරුවෙන් කාලෙකට පස්සේ ඇඟත් හොර වෙලා තියෙද්දි ගමන පටන් ගත්තා. රුවණියක් නම් හෙන බර මෑගයක් උස්සගෙන කෑම බීමත් දාගෙන තමයි ගමන යන්නේ. ඔයාව තමයි ඉස්සෙල්ලම ගත්තා. අපේ පොඩි එකට නම් කිසිම මහන්සියක් නැහැ. හරිම විනෝදෙන් එයා ඒක චැලෙන්ජ් එකක් විදිහට අරගෙන මාවත් දාලා ඉස්සරහට නැගලා යනවා. ඉතින් ඇත්තටම මේ ගමන ගැන කියනවා නම් මේ තේවතු අතින් යද්දී සමහර තැන්වල හරි පාරවල් නෙමෙයි තියෙන්නේ. සමහර තැන් නගින්න තියෙනවා. සමහර තැන් කඩතුරුයි. ඉතින් පරිස්සමෙන් යන්න ඕන. ඉතින් මදුසංක අපිව ලස්සනට ගයිඩ් කරා. කට්ටිය ඔක්කොම පොලිමට ආවා. මේ තියෙන්නේ කන්ද අතරමැද්ද දැන් වලාකුළු වලට ලං වෙනවා. ඒ ෆීලින් එක හරිම වෙනස්. බලන්න බයකුත් දැනෙනවා හිතට. මොකද අපි එන්න උඩට යද්දි පල්ලම විතරයි පිටිපස්සට පේන්නේ. කට්ටියත් එක්ක ඉතින් කියව යද්දි බයක් නැහැ. මාත් එක්ක හරියට මගේ පුංචි දුව නැග්ගා. ඉතින් එයාට සෙකන්ඩ් වෙන්න විදියක් නැහැ. මං එයාව පරිස්සම් කරගන්න ඕනින්ද එයාගේ පස්සෙන් නගිනවා. හැබැයි හරි සතුටුයි එයාගේ පුංචි කාලේ පුංචි වයසට මෙන්න මේ කන්ද ආසන්නයට වෙනකන් එයා තනියම ඒක තරණය කරන. ඒ අත්දැකීම වෙනම විදියකට එයා වින්දා. ඉතින් බලන්නකෝ අපි කොච්චර දුරක් නැගලාද කියලා. මෙහෙම ඉඳන් පල්ලෙහාට බලද්දි සිරිපාදෙත් මතක් වුණා. සිරිපාදෙත් ඔය වගේම නෑ. හැබැයි පල්ලම නම් ඔච්චර මේකට පේන්නේ නැහැ. වලාකුළු එහෙම ලං වෙන්න හිතට මාර ආසාවක් දැනෙනවා. පොඩි එකන අයාට පොඩි කෝට්ටකුත් හම්බෙලා. මහන්සි කියලා අපි කන්දට ටිකක් ඈතින් තියෙන තැනක චුට්ටක් වෙලා නැවතිලා ඉඳලා ආයි ගමන පටන් ගත්තා. Finally we are in the top of the mountain. කොහොම හරි ඔන්න අපි නාරංගල කන්ද මුදුනට ඇවිල්ලා ඉවරයි. මම යද්දිත් අපේ ඉස්සරහින් ගියපු කට්ටිය ගොඩක් නැගලා ඉවරයි. බලන්න මේ view එක. ඔයාලට තාස හිතෙනව නේද ගිහිල්ලා මේ බලන්න? ඔච්චරයි ඉතින් කන්ද උඩ කියලා බලන්න තියෙන්නේ. ඒත් ඉතින් අපේ කට්ටිය කන්ද විතරක් බලලා view එක විතරක් බලලා ආවේ නැහැ. ඔය බලන්නකෝ. ඉතින්
උන්ට අපේ පුංචි මල්ලි කෙනෙක් අපේ මදුසංක ගෙන්නලා තිබ්බ සින්දු කියන්න. මහා හුලන් සද්දෙත් එක්ක හීනීරුයි හැින්නේ මල්ලිගේ ලස්සන සින්දු. හරි හරියට අපේ ට්‍රිප් එක ගිහපු ඔක්කොම කට්ටිය එකතු වෙලා චුට්ටක් නැටුවා. හිතන්න කන්දක් උඩ උඩම තැනකට වෙලා කවුරුත් නැතුව පාවෙලා ඒ හුලඟයි වටපිටේ තියෙන ග්‍රීනි ගතියත් එක්ක පරිසරය විඳගෙන අපි චුට්ටක් විනෝද වුණා කට්ටියත් එක්ක. මේවා ලස්සන මතක. ඒකෙන් හින්දා තමයි මට ඔයාලටත් මේවා ෂෙයා කරගන්න පුළුවන් වුණේ. ගොඩාක් වීඩියෝස් මේකට ඇඩ් කරගන්න විදියක් නැහැ. ඒකට ඔයාලටත් බෝරින් වෙනවා. හැබැයි ඉතින් ගියපු ගමනේ සමහර තැන් මට වගේම ඔයාලටත් විනෝද වෙන්න පුළුවන් හින්දා මම මේ කැප්ෂන් කරලා දැම්මේ ඔයාලටත් බලන්න. මේකට සාමාන්‍යයෙන් උදේ පාන්දර වගේ ගියා නම් හරි කාලගුණික තත්ත්වය බලලා තමයි යන්න ඕනේ. මොකද දවල් 2 ඉඳන් වහින කතාවක් අපිට මදුසංක කියලා තිබ්බා. ඒකෙන් හින්දායි අපි රෑ 1:00ට විතර කොළඹින් පිටත් වුණේ. 10:00ට විතර අපි කන්ද නගින්න පටන් අරගෙන සාමාන්‍යයෙන් 11:00 12 වගේ වෙද්දි කන්ද තරණය කළා. අපි 1:00ට විතර හරියටම බස් සමයක්. හරියෙන් ගොරෝ වන්න. ඒක කැම්පින් සයිට් එකක් විතරවත් මේ නාරංගල කඳුමුදුන හඳුන්වන්න පුළුවන්. ඒක ගැන චුට්ටක් තවත් ටිකක් බලලා ඉවර වෙලා ඒ වගේ ගමනක් දාගත්තා නම් හරියට මනාව පළතුරුටි ගොඩක් අය ඒ හරිය අවට ඉන්නවා. නොදැන නම් යන්න එපා. අහසේ වගේ නේද පේන්නේ? බලන්න අර ඈත තියෙන වලාකුළු. අපිට වගේ වගක් නෑ. ඔහේ නටනවා. නටනවා විතර නෙමෙයි ඒක අමුතුම සතුටක් එච්චර උඩකට ආවා කියන එක. සිරිපාද කන්ද නැග්ග වගේ නෙමෙයි මේක. මේක වෙනම විදියක්. ඒ හා සමානම තමයි චුට්ටක් විතර ලොකුවට නැතත් මේක විනෝද ගමනක් වුණා අපිට අන්තිමට. මේ travel ශ්‍රී ලංකා group එකේ ඉන්න යාළුවොත් හරිම එකමුතුයි. මේ කට්ටිය නිතරම වගේ ඔය ට්‍රිප් යනවා. ඒ ට්‍රිප් ගිහිල්ලා එකතු වෙච්ච යාළුවෝ ටිකක් තමයි ඔය මගේ යවටත් ඉන්නේ. සජාක ඔය වගේ නොයෙක් කට්ටිය ඉන්නවා. ඉතින් ඇත්තටම ඔයාලටත් මේ වගේ ට්‍රිප් එකක් යන්න ඕන නම් ලබන අවුරුද්දේ travel ශ්‍රී ලංකා group එකේ මදුසංකව contact කරගත්තා නම් ඔයාලට ලස්සන ගමන යන්න පුළුවන්. බලන්න අපි ගත්ත ෆොටෝස්. ඒව දකිද්දිත් මට මාරම සතුටක් තියෙනවා. ආයි යන්නත් ආසයි. කොහොම හරි අපි මේ ගමන එතනින් නිමා කරලා පල්ලම බහිද්දි නගිද්දි තියනවා වගේ නෙමෙයි. මොකද අපිට හොඳටම පල්ලම පේනවා. හැබැයි මගේ චූටි දූරම් බය නැතුව මාවත් අල්ලගෙන බැස්සා. කට්ටියත් හරීම විනෝද වුණා. නාරංගල ගිහිල්ලා කැම්ප් එකකට ඉන්න පුළුවන් නම් තවත් හොඳයි. අපි මේ වන්දේ ට්‍රිප් එකක් ගියපු හින්දා කන්ද තරණය කරලා ආයෙ ආපස්සට බැස්සා. යන්න අත්දැකීම ලබා ගන්න. ගිහිල්ලා විනෝද වෙන්න. නාරංගල කියන්නේ හරිම ලස්සන කඳු පන්තියක්. travel ශ්‍රී ලංකා group එකේ මදුසංකට පින් සිද්ද ඔන්න එහෙනම් නාරංගල ගමනක් ගියා. Thank you for watching.